අයුබෝවන්. ඔයාට තවමත් බැරි වෙලා තියෙනවද හරියටම Tamanට ගැලපෙන මීල් ප්ලෑන් එකක් හදාගන්න? අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා Tamanට හරියටම ගැලපෙන මීල් ප්ලෑන් එකක් හදාගන්න බැරි වෙන්න බලපාපු කරුණු 7ක් ගැන. මම දැකලා තියෙනවා ගොඩක් අවස්ථාවල ඔන්ලයින් ප්‍රෝග්‍රෑම් වල ඒ වගේම නොයෙකුත් වීඩියෝ වල එක එක ආකාරයේ ආහාර ලයිස්තු එහෙම නැත්නම් මීල් ප්ලෑන් ඉදිරිපත් කරනවා. මේ මීල් ප්ලෑන් පාවිච්චි කරන්න ගිහිල්ලා ගොඩක් වෙලාවට තමන්ගේ අවශ්‍යතාවය විනාශ කරගත්ත අය වගේම කීප දෙනෙක් ඉන්නවා තමන්ගේ අවශ්‍යතාවය සම්පූර්ණ කරගත්ත අය. නමුත් අවශ්‍යතාවය විනාශ කරගත්ත පිරිස වැඩි නිසා අන්න ඒ සඳහා බලපාපු කරුණු 7ක් තමයි අද මේ වීඩියෝ එකේදී කතා කරන්නේ. එහෙනම් වැඩිදුර කතා කරන්නේ නැතුව අපි බලමු පළවෙනි කාරණේ මොකක්ද කියලා. පළවෙනි කාරණේ කියන්න කලින් ඒක තේරුම් ගැනීම සඳහා සරල උදාහරණයක් ඉදිරිපත් කරොත් එකම දුරක් ධාවනය කරන එකම වර්ගයේ රථ දෙකක් භාවිතා කරන යාළුවෝ දෙන්නෙක් සැලකුවොත් එහෙම එක්කෙනෙක්ගේ ශරීර ප්‍රමාණය විශාලයි අනිත් එක්කෙනාගේ ශරීර ප්‍රමාණය කුඩා වුණොත් එහෙම මේ වාහනයේ ෆුවල් එෆිෂන්සි එක එහෙම නැත්නම් ඉන්ධන භාවිතා කිරීමේ කාර්යක්ෂමතාවය වෙනස් වෙන්න පුළුවන්. මේ ආකාරයටම තමන්ගේ ශරීරයේ ප්‍රමාණය ඒ වගේම තමන් මේ ඉන්ධනය කොච්චර කාර්යක්ෂමව භාවිතා කරනවද නැද්ද කියලා කියන කරුණ මත ඔබ අනුගමනය කරන්න බලාපොරොත්තු වෙන මීල් ප්ලෑන් එක රඳා පවතිනවා. බොහෝ දෙනෙක් සාකච්ඡා නොකරන ඔබගේ එදිනෙදා ජීවිතයට අවශ්‍ය කරන මේ වගේ කරුණු ඒකරාශී කළ ඔබ හමුවට රැගෙන එන ෆුඩ්බෝඩ් මෑන් channel එකට ඔබ තවම එකතු වෙලා නැත්නම් පල්ලෙහා තියෙන subscribe button එක ඔබලා අපිත් එක්ක එකතු වෙන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. ඒ වගේම ඔබට ඉතාමත්ම වැදගත් වෙන තවත් කාරණයක් මම මේ වීඩියෝයේ අවසානයේ සඳහන් කරන්නම්. මේ කරුණු සියල්ලක්ම ඒකරාශී කළ ඔබගේ එදිනෙදා සෞඛ්‍ය වෙනුවෙන් භාවිතා කරන්නේ කොහොමද කියලා දැන ගැනීම සඳහා. දෙවෙනි කාරණය ඔබට උදාහරණයකින් තොරවම තේරුම් ගන්න පුළුවන්. ශරීර ප්‍රමාණය වෙනස් වෙනකොට ඒකේ ආහාර භාවිතා කිරීම වෙනස් වෙනවා වගේම එක එක්කෙනාගේ සෞඛ්‍යමය තත්ත්වයක් එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්. මෙන්න මේක ඉතාමත්ම වැදගත් වෙනවා යම්කිසි කෙනෙකුට මීල් ප්ලෑන් එකක් සැලසුම් කිරීමේදී. තුන්වෙනි වැදගත්ම කාරණය තමයි යම්කිසි ආකාරයක ආහාර රටාවක් අනුගමනය කරන්න පටන් ගත්තට පස්සේ මේ ආහාර අපේ ශරීරය තුළට ලබා ගත්තාම ඒවා ජීර්ණය කරන්න තියෙන හැකියාව එකිනෙකාට වෙනස් වෙනවා. ඒ විතරක් නෙමෙයි ජීර්ණය කරපු දේවල් ශරීරයට අවශෝෂණය කරගන්න තියෙන හැකියාවත් එකිනෙකාට වෙනස් වෙනවා. එහෙමනම් මීල් ප්ලෑන් එකක් හදනකොට හැමෝටම පොදුවේ හදපු එකකට වඩා Tamanට පෞද්ගලික එකක් හදන්න මේ කාරණේ වැදගත් කරගන්න ඕනේ. ඇයි කියන එක ඔබට දැන් තේරෙනවා. මේවා කොහොමද හොයාගන්නේ? කොච්චර ජීර්ණය වෙනවද? කොච්චර අවශෝෂණය වෙනවද කියලා. ඒ සඳහා සුළු ක්‍රියාකාරකම් තියෙනවා. මේවා හොඳින් අවබෝධ කරගන්න පුළුවන්. ඒකත් එක්කම සම්බන්ධ වෙච්ච හතරවෙනි කාරණයක් මම මේත් එක්කම ඉදිරිපත් කරන්නම්. ඒක තමයි එක එක පුද්ගලයාගේ දෛනික ක්‍රියාකාරකම් සහ ඒ ක්‍රියාකාරකම් වල ඔහුට නිරත වෙන්න පුළුවන් ශීඝ්‍රතාවය එකිනෙකට වෙනස් වෙනවා. එකම ආහාරයක් ලබා ගත්තත් එක එක්කෙනාගේ ක්‍රියාකාරී මට්ටම එකිනෙකට වෙනස් වෙනවා. මොකද මේ ශක්තිය කියලා කියන එක ලබා ගන්න ආහාරයෙන්ම නොවන නිසා මේ සඳහා ඉතාමත්ම වැදගත් වෙන වීඩියෝ එකක් මම කලින් සාකච්ඡා කරලා තිනවා. ඒක නරඹන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නවනම් ඒකට පිවිසෙන්න ඕන කරන link එක මම පල්ලෙහා description එකට එකතු කරලා තියන්නම්. මේ වෙනකොට ඔබට යම්කිසි ආකාරයක අවබෝධයක් ලැබිලා තියෙන්න ඕන ඔන්ලයින් එකේ එහෙම නැත්නම් පොදුවේ හැමෝටම බෙදා හරින මීල් ප්ලෑන් එකක් Tamanට හරිනවා යන්න හේතුව ඇයි කියලා. මේ සඳහා ඉතාමත්ම වැදගත් වෙන පස්වෙනි කාරණය තමයි අපි කියන ෆුඩ් ටොලරන්ස් කියලා කියන එක. කියන්නේ එක එක ආහාරයක් සඳහා නොයෙකුත් දෙනාගේ ඉවසීම නැත්නම් ඒකට ඔරොත්තු දීමේ හැකියාව එකිනෙකට වෙනස් වෙනවා. සමහර කෙනා අර එළවලු జాතිය කොළ జాතිය කන්න එපා බඩ එළිය යනවා නැත්නම් ලූස් මෝෂන් නැති වෙනවා කියලා. තවත් කෙනෙක් කියනවා නෑ මස් කෑවම හොඳට ජීර්ණය කළා ශක්තිය වැඩිපුර අවශෝෂණය කරගන්න පුළුවන් කියලා. මේක එකිනෙකාට වෙනස් වෙනවා තමන්ගේ තියෙන කායික සහ මානසික තත්ත්වය වගේම ආහාර මාර්ගයේ පුරා ජීවත් වෙන ලක්ෂ සංඛ්‍යාත බැක්ටීරියාවල තත්ත්වය මතත්. මම අත්දැකීමෙන් දන්න තරමට නම් මීල් ප්ලෑන් ඉදිරිපත් කරන බොහෝ දෙනෙක් මේ කරුණු ගැන සලකා බැලීමක් කරන්නේ නැහැ. යම්කිසි කෙනෙක් මීල් ප්ලෑන් එකක් ගන්න ගියාට පස්සේ යාගේ බාහිර ශරීර තත්ත්වය ඒ වගේම ලෙඩ රෝග කීපයක් ගැන සලකලා බලලා මොකක් හරි තියෙන පොදු මීල් ප්ලෑන් එකක් මෙයාට සකස් කරලා දුන්නාට ඔබට දැන් තේරෙනවා මේක එච්චරම හරියන්නේ නැති වෙන්න කරුණු ගොඩක් මේකට බලපානවා කියලා. ඒ වගේම මේකට ඉතාමත්ම තදින් බලපාන හයවෙනි කාරණය තමයි එකිනෙක කෙනාගේ තියෙන ෆිසියොලොජිකල් සහ ඉමෝෂනල් ස්ටේට් එක. ඒ කියන්නේ මනසේ සහ චිත්තාවේගී ශක්තියේ තියෙන හැකියාව
ආහාරයක් ජීර්ණය කරන්න සහ ඒකේ තියෙන දේවල් අවශෝෂණය කරගන්න වගේම තමන් බලාපොරොත්තු වෙන ගෝල් එකට යන්නත් මේ කරුණු බලපානවා. ඉතින් ගොඩාක් වෙලාවට ඔබ හොඳින්ම දන්න කාරණයක් තමයි ආහාර මාර්ගය කියලා කියන්නේ අපේ සෙකන්ඩ් බ්‍රේන් එක හැටියට හඳුන්වනවා. නැත්නම් අපි සරල වචනයකින් කියනවා ගට් බ්‍රේන් එක කියලාත්. ඉතින් ඒක ඊටමත් තදින් බලපානවා අපේ මානසික ක්‍රියාවලින් සඳහාත්. මේ ගැන ඉතා ඉහළින් සලකා බලලා තමයි හොඳ මීල් ප්ලෑන් එකක් ලබා ගන්න බලාපොරොත්තු වෙන යම්කිසි කෙනෙක් ඒක සකස් කරගත යුතු වෙන්නේ. ඔබට අපේ channel එක හරහා ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන වැදගත්ම පණිවිඩය තමයි ඔබ ස්ථූලතාවයෙන් පෙළෙනවා නම් පාලනය කළ නොහැකි දියවැඩියාවෙන් පෙළෙනවා නම් ආහාර මනස සහ ශරීරය කියලා කියන තුන එකිනෙකට ක්‍රියාත්මක වෙලා මේවා හොඳින් පාලනය කරගන්න අවශ්‍ය කරන කරුණු ඔබට ඉතාමත්ම පැහැදිලිව Food Body Mind Coaching Center එක හරහා දැනගන්න පුළුවන්. තනි තනිව කණ්ඩායම් සඳහා හෝ එහෙම නැත්නම් පෞල් ඒකක සඳහා අපි මේ වැඩසටහන් මෙහෙවනවා. ඒ නිසා ඔබගේ තියෙන අවශ්‍යතාවයටම ගැලපෙන වැඩසටහනක් සකස් කළ තමයි අපි ඔබට ඉදිරිපත් කරන්නේ. ලංකාවේ මෙතෙක් ඉදිරිපත් නොවූ ආකාරයෙන් සකස් කළ තියෙන මේ වැඩසටහන වලට සහභාගී වෙලා ඔබගේ අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න අපත් සමග එකතු වෙන්න පුළුවන්. පල්ලෙහාන් සඳහන් කළ තියෙන ටෙලිෆෝන් අංකයට WhatsApp පණිවිඩයක් ලබා දීලා ඒ වැඩසටහන සඳහා අවශ්‍ය කරන වේලාව වෙන් කරගන්න පුළුවන්. තමන් බලාපොරොත්තු වෙන ගෝල් එකකට යන්න පොදු මීල් ප්ලෑන් එකක් හරියන්නේ නැති වෙන්න බලපාපු වැදගත්ම කාරණයක් තමයි 7 වෙනි කාරණේ. ඒක තමයි එකිනෙකනා ජීවත් වෙන සංස්කෘතිය, වටාපිටාව, ඒ වගේම මනාපයන් එකිනෙකට වෙනස් වෙනවා. කෙනෙකුට කියන්න පුළුවන් ඔය නිසා තමයි මේ බොහෝ අයට ලෙඩ රෝග හැදිලා තියෙන්නේ, නිරෝගී වෙන්න බැරි. මස් ටිකක් කන්න ගියාම ඒකට නොයෙකුත් දේවල් කියනවා. ගොඩක් අය ශාකමය දේවල් මත විතරක් යැපෙන නිසා මේ ලෙඩ රෝග පාලනය කරන්න බෑ කියලා. ඒක එහෙම කාරණයක් නෙමෙයි. තමන්ගේ විශ්වාසය සහ තමන්ගේ මනාපය කියලා කියන එක ඉතාමත්ම තදින් හැම දෙයකටම බලපානවා කියලා කියන එක මේ බටහිර විද්‍යාව පමණක් අධ්‍යයනය කරපු අයට අමතක වෙලා තියෙනවා. එහෙම නොවුනා නම් අද අපිට ඒ දැනුමත් අපේ දේශීය දැනුමත් එකට එකතු කරලා ඉතා අපූර්ව වටපිටාවක් නිර්මාණය කර ගැනීමට හැකියාව තියෙනවා. ඒ නිසා ඒක ලබා ගන්න නොහැකි වෙලා තියෙන කාරණා ටික ඒකරාශී කරලා තමයි අපි මේ විද්‍යාත්මක කරුණු සහ දේශීය කරුණු ඒකරාශී කරලා ඔබට මේ වැඩසටහන මෙහෙවන්නේ. තමාට වඩාත්ම පෞද්ගලික මට්ටමින් අවශ්‍ය වෙන දෙයක් තමයි මේ ආහාරය කියන එක. ඒකට බලපාපු කාරණා රාශියක් මේක වටේ එකතු වෙලා තියෙනවා කියන එක ඔබට දැන් පැහැදිලි වෙනවා. ඒ නිසාම තමයි ඔබ වෙනුවෙන් විශාල වේලාවක් වෙන් කරලා Food Body Mind Coaching Center එක තුල මේ වගේ වෙන වෙනම වැඩසටහන් සංවිධානය කරලා තියෙන්නේ. කෙසේ වෙතත් මේ කරුණු බහුලව කතා නොකරත් මීට පස්සේ කියන්න ඉඩ තියෙනවා මීල් ප්ලෑන් එකක් හදනකොට මෙන්න මේ වගේ කරුණු රාශියක් අවශ්‍ය කරනවා කියලා සමහරක් වෙලාවට ඉදිරියේදී ඔබට ඇහෙන්න පටන් ගන්න පුළුවන්. ඒ නිසා ඔබගේ එදිනෙදා සෞඛ්‍ය මට්ටම නගා සිටීම සඳහා අත්‍යවශ්‍ය කරන කරුණු රාශියකින් සමන්විත වෙච්ච අලුත් මේ වගේම තවත් වීඩියෝවක් රැගෙන ඔබ හමුවට පැමිණීමේ බලාපොරොත්තුෙන් ඔබෙන් සමු ගන්නවා. ස්තුතියි.